උදෑසන ආලෝකයේ සබිත් ලකුණු හොය ලෝකතාව වස්තුන් වන පරිච්ඡේදයේ සබිත් ශල්ම සබිත් සමුදනයේ නෙවෙයි කොටස් සබිත් දෙනෙකුද යස්සවන්සිට පරස්වරුන් අතර සිටි පරදනයකගේ නිවසක භාජනයට ආරාධන ලැබුණේ. ඒ සම්මානයේ කැම්වලක් නෙවෙයි මන්දෙහි සිටි අය උන්වහන්සේගේ වරදක් සොයා ගැනීමට බලාපොරොත්තුවෙන් උන්වහන්සේ දස හොඳින් බලා සිටියහ. උන්වහන්සේ ඇතුළු වන විට ස්තරෝගයෙන් පෙළෙන මානසික තම ඉදිරියේ දුටුසැක. එයදත් පොදු සාමූණ වෙදනුකර ලෙස ඉදමීමට හේතුවන රෝගයකි. එම මිනිසට යන්තම චාලනය වීමට හැකිවේ. ඔහුගේ ශරීරයේ බොරුන් හා වෙහෙසකර වී. යස්සවන්සේ දියවන් ඔහු දෙස බල පරස්වරුන් සා වෛවස්ථාධාරයෙන් වෙතහෙරි සබිත් දෙනුද සෙව කිරීම නීතියෙන් කොළද නැද්ද ඇස්සක. නමුත් ඔවුන් කිසිවක් කිවේ නැත. එවිට යස්සවන්සේ එම මිනිස්සු ස්පර්ශ කර ඔහුව සම්පූර්ණයෙන්ම සෙව කර ඔහුට පිටුව යන ලෙස සලසුව සැක. නැවතත් බල සිටි අය වෙත හරි උන්වහන්සේ ඇස්සක. සබිත් දෙනුද තම පැතරේ හා ගවයේ ලිඳකට වැටුණොත් වහාම ඔහුව ගොඩට නොගන්න නිඹුලාගෙන් කවුරුන්ද කිසිවෙකුට උන්වහන්සේට උත්තර දීමට නොහැකි විය. මෙම ආශ්චර්යයි සරලි බවක් පෙනෙන්නට තිබුණත් උන්වහන්සේගේ සියලු සබිත් කාර්යමනි එය පැමිණීමට ඇති මේ සේවය පිළිබඳ චතුරයක් විය. ස්තරෝගයේ ගුරුක භාෂාවෙන් යන්නේ තරම් ජාලයෙන් පෙරණ යන්නේ. එයින් විස්තර කරන්න තොරලේ රඳවා ගන්න ශරීරයක්. එය මුදාහැරිය යුතුද මුදාහැරීමට නොහැකිය. ඉදිමුව රෝගය නොවේ. එය ගැඹුරුන් ඇති වැරද්දක් රෝග ලක්ෂණයක්. අසාර්ථක හදවතක් හානියට පත් වූ අක්මාවක් හෝ දොරුවල වකුගඩු. ශරීරයේ බොරු වූ සමන් ගමන්කාරයක්. කකුළු බරු වූ අතවලට නිදහස් වැඩ කළ නොහැකි සා හුස්ම ගැනීම අපහසු වී. එය ඇතුළතින් ආරම්භ වන නිහඬ විඳීමක්. ආත්මකව මේ මුළු මනුෂ්‍ය වර්ගයේගම තත්ත්වය විස්තර කරයි. ආදම තුලින් පාපය ඇතුළු වූ විට මනුෂ්‍යයාගේ හදවත විශාල වේ. පිරිමෙන් නොවේ ආඩම්බරයෙන්. මිනිස් හදවත ආත්ම ගෞරවය මමත්වය සහ අභිලාෂයෙන් ඉදිම ගියේ. එක්තන පළ වූ ජලයෙන් පුරන ශරීරයක් මිනිස් ජීවිතයේ එයට මුදා හැරීමට නොහැකි දේවලින් පෙර ගියේ. ආඩම්බරයේ තාත්තකම වරදකාරීත්වය සහ කෝපය සියල්ල ඇතුළත් ගබඩේ වී ජීවිතයේ පද්ධතියට විෂ විය. වරක් පිරිසිදු විය යුතු ජලයේ තාත්තවේ එල්දරෝ 8 දිහේ 11 හා සඳහන් වන පරිදි ජලයේ මතට වැටි ඒ තාත්තා කළ පනුව ගැනමින් ශුද්ධ ලියවැල්ලෙහි ජලයට බොහෝ විට සමාන කර ඇති මනුෂ්‍යත්වයේ ජීවිතයේ පාපයෙන් අපවිත්‍ර වී ඇති. මුදාහැරිය යුතුද ඇතුළත් රඳවා තබා ගන්න විට ස්තරෝගය සිදුවී. ආත්මකව එයින් අදහස් කරන්න පාපයේ පාපොච්චරණය නොකිරීම තාත්තකම ඇතුළත් ගබඩ කර තිබීම වේදනාව සීව නොවීම සහ වරදකාරීත්වයේ පොස්තුවල නොවීමයි. දිව්‍යන් වහන්සේ අත්හැරීමට අනුකලද මනුෂ්‍ය වර්ගයේ ඇතුළත් තබාගෙන. එහි පිරිතඵලය වන්නේ ජීවිතයේ බෙරියු. ආඩම්බරයෙන් බෙරු වූ හදවත දිව්‍යන් වහන්සේ ඉදිරියේ නම්මට තරම් බෙරු වියේ. තණ්හාවෙන් සහ ආත්ම කන්දරේ කාර්යවලින් ඉදිමුණු අත්වලට නිදහස් සේවය කළ නොහැකේ. ලෞකික ආශාවන්ගෙන් ඉදිමුණු පදුවලට ධර්මිෂ්ඨකමින් ගමන් කළ නොහැකේ. ආදමගේ වර්ගයේගේ මුළු ශරීරයම වීසට පත් වූ සමන් හෝ නොසන්සුන් වී ඇති. මිනිසුන් ඉදිරියට යාමට උත්සාහ කරත් නමුත් සිව නොකළ පාපය බැරි ඔවුන්ව පහළට ඇද දමයි. ස්තරෝගයේ අසාර්ථක හදවතකින් ආරම්භ වන සේම ආත්මක දුර්වලත්වයේ විශ්වාසයේ අසාර්ථක වූ විට ආරම්භ වී. මසේ හදවත් තවදුරටත් දිව්‍යන් වහන්සේගේ පිරිමේ රැදිමයට සුපන්දනය නොවන විට රෝග වී. අද මනුෂ්‍යත්වයේ නුගැඹුරු ලෙස හුස්ම ගැනේ ආත්මයන්ගේ හුස්ම ඇතුළට ගැනීමට නොහැකි විය. ඔවුන්ගේ නමස්කාරයේ වෙහෙසකරිය ඔවුන්ගේ සේවයේ සමත්ය ඔවුන්ගේ පිරිතේ හුස්ම හිරු වී ඇති. සබිත් දෙන්ද ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ වතර සිටි ලෝකයේ චතුරයේ එයි ඉදීම වෙහෙසට පත් වූ නිදහස් දෙසට ගමන් කිරීමට නොහැකිව සිටින තාත්වයි. යස්සවන්සේ එම මිනිසු සේව කළ විට උන්වහන්සේ ඔහුගේ ශරීරයේ යථා තත්ත්වයට පත් කළ පමණක් නොව උන්වහන්සේ දෙනෙක් මුළු ලෝකයටම කරන දේ එල්දරෝ කළසක.
උන්වහන්සේගේ පර්ශනය සබිත් දෙන්ද සෙව කිරීම නීතියෙන් කොළද යන්නේ නීතිරත් ගෙන නොව අරමුණ ගෙනේ සබත් දවස විවකය පර්තිස්කරණය සහ අලුත් කිරීම සඳහා සුදු ඇති. උන්වහන්සේගේ සමුදනේ රජයෙහි එම මෙහි සබිත් යෝගයේද උන්වහන්සේ මනුෂ්‍යත්වයේ සැමීදිම්මකම ඉවත් කරන ඇති. ආඩම්බරේ ඉදිමුණ හදවත් යටහෙත් පහත් වන ඇති. ආත්මාර්ථකමත්වය හා වාංචාවන් පෙරණ ඉදිමුණ මිනිස් පිරිසිදු කරන ඇති. ඇතුළත සංගව ඇති දූෂණය ඉවතට හිරුවන් ඇති සා මනුෂ්‍ය වර්ගයේ සැහැල්ලුවන් පිරිසිදු හා නිදහස්ව සිටගෙන ඇති. මෙම ආශ්චාරයේ පැමිණීමට ඇති ලෞක වේපත් සේවය පරකථනය කළේය. කොරස්තස් වහන්සේති මිනිස් හදවතින් ආඩම්බරේ හා ආහකාරය ඉවත් කරන ඇති. ලෝකයෙන් දූෂණය හා බොරුව පිරිසිදු කරන ඇති. තාත්තකම් හා වරදකාරිත්වය විෂ ඉවත් කරන ඇති. සේම පුද්ගලයෙකු ගැනීම පාපය බෙර ඉවත් කරන ඇති. දොරුවල් හදවත් පිරිමෙන් හා සතියෙන් ශක්තිමත් කරන ඇති. ආදමගේ වර්ගයට සම්පූර්ණ සගේ ආත්මක සදුචාත්මක සාකියෙක් පොරතස්ථාපනය කරන ඇති. යසේ 35 තෙන් සිටි 6 මෙම කාලයේ අල්කාරී ලෙස පරකථනය කරය දොරුවල වූ අත ශක්තිමත් කරන්න සහ බයට පත් වූ ධනෙ සිස්තර කරන්න. බය වූ හදවතක් ඇති අයට කියන්නේ ශක්තිමත් වෙන්න බය නොවෙන්න බලන්න නිබුලගේ දිව්‍යන් වහන්සේ පැමිණෙන සැක. එවිට අන්ධයන්ගේ ඇස් ඇරෙන්නේ බෙහෙරින්ගේ කන වුවත් වෙන්නේ. එවිට කර තැනැත්තත් මවක් මින් පෙන්න ඇති. ස්තරෝගයෙන් පෙළෙන මිනිස් පාපයෙන් ඉදිමුණු ලෝකයේ නියෝජනය කරෙහි ගමන් කිරීමට නොහැකි විවේක ගැනීමට නොහැකි ඉවත් කළ යුතු දූෂණයෙන් පර ඇති. කොරස්තස් වහන්සේගේ ස්පර්ශය ශරීරය සහ ආත්මය යන දෙකම කෙරෙහි උන්වහන්සේගේ බලතල පෙන්වයි. සබිත් දෙන්ද කළ සේවය පරිකාශ කරන්න කයෙක් විවේකය ගැන එම ස්වාමියම් මුල් ලෝකයටම සිදු කළක සමුදනය ගෙන එන බවයි. උන්වහන්සේගේ සමුදනේ රජය තුළ කිසිවක් පාපය බොරුන් හා හදවත් විෂයෙන් බෙර නොවන ඇති. ජීවමෙන් ජලයේ පිරිසිදු හා පැහැදිලිව ගේලේන ඇති දූෂණයේ සැම සලකුණුකම් සුදුහෙරින් ඇති. මනුෂ්‍යත්වය නැවතත් යහපත් යටවෙත් පහත් කිකරසා ශක්තිමත් වනු ඇති. මෙම ආශ්චාරයේ සිදු වූ පරදනයාගේ නිවස මිනිස් ආඩම්බරයේ උසිස්ථාන සකත්වත් කරයි. ඒ පරස්වරයෙකුගේ නිවසක ආගමික බලතල සහ ආත්ම ධර්මිෂ්ඨකම ස්ථානයක් නමුත් එහිදී පව ක්‍රිස්තුස් වහන්සේ දේව එල්දරෝ කළසක. පිරිමේ නමති නීතියේ සේවය ගෙන එන්නේ නැති බවට ඉදිමුණු මිනිස නිහන සාක්ෂිකරුවෙකු ලෙස සිටියේ. නීතියට මිනිස් තුළ තිබුවද මුදාහැරීමට නොහැකි වේ කරුණාවට පමණක් හැකිවේ. කොරස්තස් වහන්සේ තම කරසය තුළින් පාපය විෂ ඉවත් කිරීම මගින් නීතිය සම්පූර්ණ කිරීමට පැමිණෙසක. උන්වහන්සේගේ සේව කිරීම ස්පර්ශයේ ජීවමන් අනාවකයෙකු වේ. මගේ රජයේ මෙම මනුෂ්‍ය වර්ගයේ නැවත සම්පූර්ණයෙන්ම සේව කරන්නම. එබැවින් මෙම සබිත් ආශ්චාරයේ යෝග ගණනාවක් පරා කතාකාරය අද පල්ලියටත් පැමිණීමට ඇති ලෝකයටත් පණිවිඩයක්. මෙහි විද්‍යවරයන් වහන්සේ තවමත් අපි අතර සිටි හදවත් සැඟවුණු සෑම ඉදින්මකම මුදාහැරීමට සූදානම්ය. උන්වහන්සේ අප සෑම කෙනෙකුටම ආඩම්බරයේ පසකින් තිබූ පාපොච්චරණය කිරීමට සීමාව දීමට තාත්තකම් ගලයාමට ඉඩදීමට අඩගොසය. එවිට උන්වහන්සේ අපව ස්පර්ශ කර පිරිසිදු කර ජීවිතය හා සමුදනය ලබා දුන් ජීවමෙන් ජලයෙන් අපව පිරුවන් ඇති. ඉදිමුණ හදවතට විශ්වාසය දිවිමෙහි ධාවනය කළ නොහැක. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ස්පර්ශ කරන විට ආඩම්බරයේ ඉවත් වී සමුදනය නැවත පැමිණි. තාත්තා ජලය නැවත මෙහෙර වී බිහිසට පත් වූ ජීවිතයේ නැවත වරක් ගැඹුරෙන් හුසමු ගැනේ. උන්වහන්සේගේ සබිත් සේවය අපගේ සේම කොටසකටම ජීවය ගැන එය. යොචීරුව පෙරමනේ පියන සැඟවුණු ආඩම්බරයෙන් හා තාත්තකමින් අපගේ හදවත් පිරිසිදු කරන්න. ඔබගේ මාර්ගවල නිදහස් ගමන් කිරීමට අපට බාධා කරන බැරි ඉවත් කරන්න. ඔබගේ පැතිරෙනගේ ස්පර්ශය අපගේ අභ්‍යන්තර තුවාල සෙව කර අපගේ අසාර්ථක හදවත්වලට ශක්තිය පරතස්ථාපනය වූයේ. සියලු ඉදින්ම සහ දෙක්කම්කොටු නතර වන විට සහ ඔබගේ ජීවයේ මුළුමවල්ල පර ගල යන විට ලෝකයේ ඉක්මනීම මේ සබිත් විවේකයට ඇතුළු වූයේ. අපි මේ ක්‍රිස්තුස් වහන්සේගේ නමින් ඉල්ලීමු. ආමීන්.